നിനക്കെന്തു നീലുവർണ്ണേ നേത്രാമനരം ರೇಖಾಲೆ ಸೇತರಂದು ಕೇಶಸೇನ ಮವನಾಸತುವಂ ಮಾಲತಿ Hi guys, welcome back to my channel. අදයමෝ මාත් එක්ක ජබල් ජීස් වල කැම්පින් කරන්න. අද අපිත් එක්ක කැම්පින් කරන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන් වීඩියෝ එක දිගටම බලාගෙන හිටියොත් මම ජබල් ජීස් ගිහිල්ලා තියෙනවා කීප වතාවක්ම. හැබැයි ජබල් ජීස් වල කැම්පින් කරලා නැහැ. අපි හැමෝම වගේ ජබල් ජීස් වල ෆුල් නයිට් එකක් කැම්ප් කරලා නැහැ. මේ තමයි ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් හරිම එක්සයිටඩ්. මේ ගමන ප්ලෑන් කරපු දවසේ ඉඳලා මම නම් මාරම එක්සයිටඩ්. මොකද මම ජබල් ජීස් වලට මාරම ආසයි. අපි දැන් මේ යන දවසේ එහෙම ලොකු සීතලක් තිබ්බේ නැහැ. ඒත් අර අපිට යන්න ඕන වුණා එච්චරටම එක්සයිටඩ්. අපිට තව බලාගෙන ඉන්න බෑ තව ගොඩක් සීතල වෙනකන්. අනිත් එක ජබල් ජීස් වලට සීතල වෙන්න ගත්තට පස්සේ ගොඩාක් සීතලයි. ඒත් කියන්නේ ෆුල් නයිට් එකක් ඉන්නවා කියන්නේ මාර අමාරුයි ඒ කන්ද උඩට වෙලා. ඉතින් අපි හිතුවා මේක තමයි යන්න පුළුවන් හොඳම කාලේ කියලා. අපි හැමෝටම නිවාඩු සෙට් වුණා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේ ගමනේ යන්න ප්ලෑන් කරා. අපි ටිකක් කලින් ආවා සන්සෙට් එක බලන්න ඕන නිසා. ඊට අමතරව ජබල් ජීස් වල ස්ලෙඩ් එකක් තියෙනවා. සිප් ලයින් එකකුත් තියෙනවා. සිප් ලයින් එකේ යන්න නෙමෙයි ස්ලෙඩ් එකේ යන්න අපි ප්ලෑන් කරගෙන ආවෙත් මගක් දුරට එද්දී නිකමට Google බලද්දී ඒක ක්ලෝස් කියලා තිබ්බා. ඉතින් අපි කෝල් කළත් බැලුවා ඒ කට්ටියට ඒගොල්ලෝ කිව්වේ මේන්ටෙනන්ස් වලට ඒක ටෙම්පරරි ක්ලෝස් කරලා තියෙන්නේ කියලා. ගොඩක් අය ස්ලෙඩ් එක යන්න බලාගෙන ආවා. ඉතින් යන්න උනේ නැහැ. ඔයාලත් යනවා නම් අනිවාර්යෙන් චෙක් කරලා බලලා යන්න. මේ වෙනකොට මම නම් ඉන්නේ හරිම සතුටින්. මොකද සන්සෙට් එක තියෙනවා. ඉතින් මෙතන view point එකක් තියෙනවා. එතෙන්ට වෙලා අපිට සන්සෙට් එක බලන්න පුළුවන්. මෙතන මාරම මට නම් තේරෙන්නේ නැහැ එතෙන්ට කියන්න දෙයක්. මාරම ලස්සන සන්සෙට් එකක් තියෙන්නේ. මගේ මූණ දැක්කම පේනවනේ මම කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. පේනවනේ කොච්චර ලස්සනයිද කියලා මෙතන. ඉතින් ඔයාලා තාම ජබල් ජීස් ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන් යන්න. මේ පාර වින්ටර් එකට හරි යන්න. ගිහිල්ලා මේ ලස්සන අනිවාර්යෙන් බලන්න. මට තාමත් හිතාගන්න බෑ මේ කඳු කොහොමද මෙච්චර මෙහෙම ලස්සනට තියෙන්නේ. මේ සන්සෙට් එක, මේ අහස පාට, මේ දේවල් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මෙයාගේ මලකෝලා මේ ඉන්නේ අපේ කට්ටිය. අපේ අනිත් කට්ටිය තාම උඩට එන ගමන් මේ වෙද්දි ඊට පස්සේ අපි මෙතන සන්සෙට් එක ඉවරුණාට පස්සේ කට්ටියම එකතු වෙලා අපේ අනිත් කට්ටියත් ආවට පස්සේ අපි ගියා අපිට කැම්ප් කරන්න ලොකේෂන් එකක් බලන්න. අපි ජබල් ජීස් ආවා. අපි කැම්ප් කරන්න තැනක් හොයාගෙන අපි පටන් ගත්ත අපේ ටෙන්ට් ටික හදලා පේනවනේ ගොඩක් කට්ටිය එනවා අපිත් එක්ක. ඉතින් අපි ටෙන්ට් ටික හදලා එතනම එහා පැත්තේ අපි බාබිකියු සහ අපි ගෙනාපු කෑම හදන්න පටන් ගත්තා. අපි රොටි හදුවා, බාබිකියු හදුවා, කට්ලෙට්ස් තිබ්බා. තව ගෙවල් වලින් හදාගෙන ආපු එක කෑම තිබ්බා. කෑම ಜಾති ගොඩාක් තිබ්බා. ඇත්තටම අපිට කාලේ ඉවර කරගන්න බැරි තරම් කෑම තියෙන අපි ටෙන්ට් හදලා ඉවර වුණාට පස්සේ අපි මෙතනම බාබිකියු කරේ නැහැ. මොකද ඊට පස්සේ දුම එහෙම එන නිසා අපි ටිකක් එහාට වෙලා තමයි කරේ. ඔතනම ඉස්සරහා ඒ ලොකේෂන් එක නම් මාරයි. එතන නිකන් බාබිකියු කරන්නම හදලා වගේ අර බැම්මක් තිබ්බා. අපිට හරිම ලේසි වුණා එතන බාබිකියු කරන්න. හැබැයි මෙතන ගිනිමල ගහන්න නම් තහනම්. ඉතින් ඔයාලත් ගියොත් ඒ දේවල් කරන්න එපා. මම කැම්ප් කරලා තිබ්බට කලින් මෙච්චර ගොඩක් කට්ටියත් එක්ක කැම්ප් කරලා තිබ්බේ නැහැ. ඉතින් අපි හැමෝටම මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. අපිත් එක්ක බබාලා 3 දෙනෙකුත් හිටියා. මේ කැම්පින් එක්ස්පීරියන්ස් එක නම් මාර ෆන්. ගොඩක් කට්ටිය හිටිය නිසා අපි ගොඩාක් පාන්දර වෙනකන් හිටියා. අපි මේ බාබිකියු මේවා පටන් ගත්තේ මං හිතන්නේ 7:00 විතර. මොකද ඒ වෙද්දී අපි ටෙන්ට් හදලා ඔක්කොම රෙඩි කරගෙන ඉවරයි.
කෑම ගොඩක් දේවල් අපි ගෙදරින් ප්‍රිපෙයාර් කරගෙන ආවේ මැරිනේට් කරලා ඒ දේවල්. ඉතින් අපිට ඔතන තිබ්බේ ඒවා කුක් කරගන්න විතරයි. මේ වෙලාව පාන්දර 4:00 විතර මේ නිදාගන්න යනකොට තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. අපි ඒ වෙලාවේ තමයි කට්ටිය ටිකක් නිදාගන්න ගියේ. මොකද ආයෙත් ඩ්‍රයිව් කරන්න එහෙමත් ඕන නිසා. ඉතින් 4:00 විතර නිදාගෙන 6:00 විතර නැගිට්ටා. ඉතින් ඔන්න බලන්නකෝ ඊට පස්සේ උදේට ජබල් ජේස් කොහොමද කියලා. මේ මම උදේ නැගිට්ට ගමන් දැක්ක වීව් එක. ඉතින් මෙතන දාලා යන්න හිතෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ ටෙන්ට්ස් අපි උදේ බලද්දී ඔහොම තමයි තිබ්බේ. මොකද අපි ටෙන්ට් හදනකොට ටිකක් නෙමෙයි හොඳටම වගේ කවර් වෙලා තිබ්බේ. මොකද දැන් UAE වලටම 5:00 විතර වෙනකොට ගොඩක් කලවර වෙනවා. ඉතින් වින්ටර් එක වෙද්දී එහෙම තමයි වේලාසන කලවර වෙනවා. ඉතින් මේ උදේට තියෙන විදිය ඩබල් ජේස් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන බයික් රයිඩර්ස්ලා ටිකක් UAE වල ඉන්න. පස්සේ අපි ගොඩාක් ආයි අවුව වැටෙන්න කලින් අපි ටෙන්ට්ස් අකුලගෙන අපි කෑම් කරපු තැන අස් කරලා බාබිකියෝ හදපු කෑම හදපු තැන් ඔක්කොම අස් කරලා හැමදේම අස් කරලා ආවේ. ඔයාලත් ඉතින් කැම්පින් ගියාම අනිවාර්යෙන් ඒ තැන අස් කරලා එන්න. තව කෙනෙක්ට එතෙන්ට ගිහිල්ලා එන්ජොයි කරන්න පුළුවන් ඉන්නේ. මොකද අපි එතෙන්ට යනකොට එතන හරිම ක්ලීන් හරිම ලස්සනයි. ඉතින් අපිත් ඒ වගේම අද හවසට කැම්පින් යන අයට එතන ලස්සනට තියලා ආවා. දැන් මේ අපි යන ගමන් අපේ ඉස්සරහින් යනවා අපේ අක්කලා අයියලා ටික. මේ කඳු ටික දාලා යන්න නම් මට හරිම දුකයි. හැබැයි මම ආයිත් එනවා. Thank you for watching. Bye bye.